හරි පුතේ හැමෝටම ආයුබෝවන්. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂ මාතෘකාවක් ගැන. ඔයා මෙවර සාමාන්‍ය පෙළ ලියන දරුවෙක් නම් ඔයාට මේ පාඩම ගොඩක් වැදගත් වෙයි. ඒකෙන්ද පුතේ මේක චුට්ටක් මිස් කරගන්න එපා. මුලින් ඉඳන්ම බලන්න. ඕගලන්ට පුතේ 11 වසරේ පාඩමක් තියෙනවා මෙරට බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියලා. ඒ පාඩමට අදාළ තියෙන ප්‍රධාන මාතෘකාවක් තමයි පුතේ 1803 උඩරට ආක්‍රමණය පිළිබඳ. මොකද පුතා 1803 උඩරට ආක්‍රමණය. පුතේ බ්‍රිතාන්‍යෝ එහෙම නැත්නම් සුද්ද ලංකාවට ඇවිල්ලා අපේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවනේ. සුද්ද අපේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා 1796. කවද්ද චුට්ටක් මතක තියාගන්නකෝ. සුද්ද අපේ රටට එනවා නේද? සුද්ද අපේ රටට ඇවිල්ලා පුතේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා පුතේ. මේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා කවද්ද රත්තරන් 1796 දී. සුද්ද අපේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා පුතේ 1796 දී නේද? සුද්ද අපේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ ටික කාලයක් යනකොට සුද්දට ඕන වෙනවා අපේ රටේ උඩරට රාජ්‍ය පුතේ අල්ලගන්න. අපේ උඩරට රාජ්‍ය සුද්දට ඕන වෙනවා අවනතභාවය ලබා ගන්න. මුලින්ම මේගොල්ලෝ එකපාරටම උඩරට රජුත් එක්ක සටන් කරන්න යන්නේ නැහැ. මේගොල්ලෝ තමන්ගේ යුද ශක්තිය පෙන්වලා මේගොල්ලෝ තමන්ගේ යුද ශක්තිය පෙන්වලා කොහොම හරි රජුව එකඟ කරගන්න රජුගේ අවනතභාවය ලබා ගන්න පුතේ කටයුතු කරනවා. ඒකට වෑයමක් වශයෙන් මැක්ඩෝවල් සෙනෙවියත් එක්ක පිරිසක් 1800 දී කන්ද උඩරට බලා යනවා. 1800 දී පුතේ මැක්ඩෝවල් සෙනෙවියත් එක්ක පුතේ බටයෝ 1164 කාලතුවක්කු 8කුත් රැකගෙන උඩරට යනවා. මේ යන්නේ ඒගොල්ලන්ගේ යුද ශක්තිය පෙන්වන්න. ආශීවික්කම බලාගනින් මොකක් හරි ගේමක් આવොත් එහෙම අපිට පුළුවන් වාට සුන්නක් දූලි වෙන්න වෙඩි තියන්න ඈ ඔයාට වඩා ඕගොල්ලන්ගේ ඔය තුවක්කු ඕගොල්ලන්ගේ ඔය මේ කඩු වගේ නෙමෙයි අපේ තුවක්කු එහෙම කියන යුද ශක්තිය පෙන්වන්න තමයි පුතේ 1800 දී මේ සේනාවක් එක්ක මැක්ඩෝවල් උඩරටට ගියේ. හැබැයි ඒ සේනාවෙන් භාගයක්වත් රතුමත් එක්ක සාකච්ඡා කරාට රතුමා කිසිදු ආකාරයක කැමැත්තක් දැක්ුවේ නැහැ මේ ඉංග්‍රීසින්ගේ ක්‍රියාකලාපයට. ඒකින්ද දුක්බර විදිහට දුක්මසු මුහුණෙන් පුතේ මේ කණ්ඩ උඩරට ගිය සේනාව නැවතත් පහතරට බලා පියමන් කරනවා. ඔහොම ඇවිල්ලා ටික කාලයක් යනකොට ෆෙඩරික් නෝට් ආණ්ඩුකාරවරයා කල්පනා කරනවා මේක අපිට අගහුරුවක්. අපි මෙතන රාජ්‍යයන් අල්ලගත්තා. මේ ශ්‍රී ලංකාවේ උඩරට රාජ්‍ය විතරක් අපිට අල්ලගන්න බැරි යයි කියලා ෆෙඩරික් නෝට් ආණ්ඩුකාරවරයා කල්පනා කර කර ඉඳියා. දැන් 1800 න් මේගොල්ලෝ උඩරට ගියේ 1800 උඩරට ගියේ හරියටම පුතේ අවුරුදු 3ක් ගිහිල්ලා. ඒ කියන්නේ 1803 දී මේගොල්ලෝ කන්ද උඩරට ආක්‍රමණය කරන්න කටයුතු කරනවා. මොකද කරන්නේ? කන්ද උඩරට ආක්‍රමණය කරන පුතේ කටයුතු කරනවා. අන්නේ ආක්‍රමණයට අපි කියනවා මොකද්ද? 1803 උඩරට ආක්‍රමණය කියලා. 1803 උඩරට ආක්‍රමණය කියලා. විභාගයේදී වාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි 1803 උඩරට ආක්‍රමණයට බලපෑ හේතු තුනක් විස්තර කරන්න. නැත්නම් 1803 උඩරට ආක්‍රමණය බලපෑ හේතු තුනක් නම් කරන්න. නැත්නම් හේතු හතරක් නම් කරන්න කියලා අහනවා. දැන් අපි බලමු මේ 1803 ඇයි ෆෙඩරික් නෝට් ආණ්ඩුකාරවරයා උඩරට ආක්‍රමණය කරන්න කියලා. දැන් මේ සුද්දා හොඳට බලන්න පුතේ. මේ සුද්දා අපේ දැන් අල්ලගෙන ඉන්නේ මුහුදුබඩ ප්‍රදේශය. සුද්දා අපේ අල්ලගෙන ඉන්නේ පුතේ මුහුදුබඩ ප්‍රදේශය. මෙන්න මේ කලාපවල තමයි සුද්දාගේ බලය තියෙන්නේ. මේ මුහුදුබඩ ප්‍රදේශය තුල තමයි සුද්දාගේ බලය තියෙන්නේ. හරිද? එතකොට මේ සුද්දාගේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය උනේ කොළඹ. අපි කියමුකෝ මෙන්න මේ හරිය තියෙනවා කියලා කොළඹ. මෙන්න මේ තමයි සුද්දාගේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය කොළඹ. ඊට පස්සේ සුද්දාගේ ප්‍රධාන නායක මධ්‍යස්ථානය තමයි මෙන්න මේ හරිය තියෙන ත්‍රිකුණාමලය. මොකද්ද? ත්‍රිකුණාමලය. හරි. මෙන්න මේ දෙක මේගොල්ලන්ගේ ප්‍රධාන ඉංග්‍රීසින්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය තමයි කොළඹ. ප්‍රධාන නායක මධ්‍යස්ථානය තමයි ත්‍රිකුණාමලය. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ හරිය තමයි උඩරට රාජ්‍ය තියෙන්නේ. හරියටම රට මැද්දේ තමයි නේද මේ මහවැලි කකක් ගලාගෙන එනවා. මෙන්න මේ හරිය තමයි උඩරට රාජ්‍ය තියෙන්නේ. නේද? උඩරට රාජ්‍ය තියෙන්නේ මෙන්න මේ සුද්දාගේ පරිපාලන මධ්‍යස්ථානය දෙක අතර. මෙන්න මේ හරිය. දැන් එතකොට ඉංග්‍රීසින්ට පුතේ මේක ලොකු බාධාවක්. මොකක්ද මේක ලොකු බාධාවක් කියන්නේ පුතේ? ඉංග්‍රීසින්ට මේ රට මැද්දේ
මේ රට මැද්දේ ස්වාධීන රාජ්‍යයක් ඉංග්‍රීසින්ට හරි ලොකු බාධාවක් වුණා. මොකක්ද? ඒගොල්ලෝ මේ ශ්‍රීකුණාමලයටයි මේ කොළඹයි අතර ගනුදෙනු කරනකොට මේගොල්ලන්ට රට මැද්දෙන් යන්න බැහැ. මේගොල්ලන්ට රට මැද්දෙන් යන්න බෑ. මේගොල්ලෝ ගියේ කොහෙන්ද? මේගොල්ලෝ ගියේ පුතා කොහෙන් දන්නවද? මේ හරහා. රට මැද්දෙන් නෙවෙයි මුහුදු මාර්ගයේ හරහා තමයි මේ ප්‍රදේශවලට ගියේ. දැන් එතකොට මේක සුද්දට වියදම් අධික ක්‍රමයක්. දැන් ඔයා හිතන්නකෝ රට මැද්දෙන් මෙච්චර ලස්සනට යන්න පුළුවන් කමක් තියෙද්දි සුද්දා යන්නේ මුහුදු මාර්ගේ නේද? ඒගොල්ලන්ට මාර ගාස්තුවක් වැය වෙනවා නේද? ඒකින්ද සුද්දා කල්පනා කරා මේ අපිට රට මැදින් යන්න පුළුවන් නම් අපි මෙච්චර ලොකු වියදමක් කරන්න ඕනේ නැහනේ. මුහුදු වටේ යන එක නේද? ඒකින්ද සුද්දා කල්පනා කරා මේකට එකම විසඳුම තමයි මොකද්ද? උඩට රාජ්‍ය අවනතභාවය ලබා ගන්න එක. උඩට රාජ්‍ය අවනතභාවය ලබා ගන්න එක. ඒකින්ද මොකද්ද මේගොල්ලෝ කල්පනා කරේ? මේගොල්ලෝ කල්පනා කරා අපි කොහොම හරි උඩට රාජ්‍ය අල්ල ගන්නවා. කොහොම හරි උඩට රාජ්‍ය අල්ලගමු කියලා මේගොල්ලෝ කල්පනා කරා. එහෙනම් ඒක පුතේ 1803 උඩරට ආක්‍රමණයට එක හේතුවක් වුණා. මොකක්ද හේතුව එහෙනම්? පළවෙනි හේතුව තමයි පුතේ මොකක්ද? පළවෙනි කාරණාව තමයි මොකක්ද? රට මැදින් ගමන් කිරීම නොහැකි වීම. රට මැදින් ගමන් කිරීමට නොහැකි වීම. ඔන්න රට මැදින් ගමන් කිරීම නොහැකි වුණා. නැත්තම් අපි ඒකට කියනවා රටමැද ස්වාධීන රාජ්‍යයක් නොවට බාධාවක් වුණා. අපි නැත්තම් ඒකට කියන මොකද්ද? රටමැද ස්වාධීන රාජ්‍යයක් නොවට බාධාවක් වීම. ඔන්න පළවෙනි එක තමයි ඒක. මොකද්ද? රටමැද ස්වාධීන රාජ්‍යයක් නොවට බාධාවක් වුණා. ඔන්න ඒක 1803 උඩරට ආක්‍රමණයට හේතුවක් වුණා. දැන් අපි කතා කරන්නේ හේතුනේ. හේතු 1803 උඩරට ආක්‍රමණයට හේතු. ඔන්න පළවෙනි හේතුව මොකක්ද? රටමැද ස්වාධීන රාජ්‍යයක් නොවට බාධාවක් වුණා. රටමැද ස්වාධීන රාජ්‍යයක් නොවට බාධාවක් වුණා පළවෙනි හේතුව. හරිද? හරි. දෙවෙනි එක තමයි දැන් මේගොල්ලන්ට රටමැදින් ගමන් කරන්න බෑනේ. මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ ඇහුවා උඩරට රජුගෙන් රජුනේ මේ අහන්නකෝ අපි උඩරටයි මේ ශ්‍රීකුණාමලයයි කොළඹයි යා කරලා රටමැදින් මාර්ගයක් හදන්නද කියලා ඇහුවා. රටමැදින් මාර්ගයක් හදන්නද ඇහුවා. රජතුමා පුතේ මේකට කැමති වුණේ නැහැ. මේකත් උඩරට රාජ්‍ය ආක්‍රමණය කිරීමේ එක හේතුවක් වුණා. අපිට ඒක ලස්සනට මෙහෙම කියන්න පුළුවන්. ඔන්න දෙවෙනි කාරණාව. මොකද්ද? ඉංග්‍රීසින්ගේ පරිපාලන මධ්‍යස්ථානීය වෙච්ච කොළඹත් නාවික මධ්‍යස්ථානීය වූ ශ්‍රීකුණාමලයත් යා කරලා රටමැදින් මාර්ගයක් තැනීමට උඩරට පාලකයා අවසර නොදෙනීම. අවසර දුන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද්ද? ඉංග්‍රීසින්ගේ පාලන මධ්‍යස්ථානීය වූ කොළඹත් නාවික මධ්‍යස්ථානීය වෙච්ච ශ්‍රීකුණාමලයත් යා කරමින් රටමැදින් මාර්ගයක් තැනීමට උඩරට පාලකයා අවසර නොදෙනීම. ඔන්න ඒකත් උඩරට ආක්‍රමණයට එක හේතුවක් වුණා.